බොහෝ කාලකට පෙර ඉතාමත් සුන්දර රුමේනියානු දේශයක මිනිසුන් ඉතා සතුටින් සහ සාමකාමීව ජීවත් වුණා. එහෙත් මේ සතුට වැඩි කාලයක් පැවතුනේ නැහැ. මායාකාර මකරුන් දෙදෙනෙක් මෙම රාජ්‍යය ආක්‍රමණය කළා. ඔවුන් මේ නගරය ගින්නෙන් වැළසුවා. ඔවුන්ගේ වගාවන් විනාශ කළා. මේ නෙත් මකරෙක් සූර්යාව තමන්ගේ ග්‍රහණයට නතු කරගත්තා. අනෙකා චන්ද්‍රයාව තමන් නතු කරගත්තා. මුළු රාජ්‍යයම අඳුරේ ගිලුණා. මිනිසුන් බියටපත් වුණා. බියටපත් මේ අසරණ ජනතාව තමන්ගේ හිස හැරුණු අතේ දිව යන්න පටන් ගත්තා. රජතුමා බොහෝසේ කනස්සලටපත් වුණා. ඔහු තම රාජ සභාව අමතමින් මෙසේ පැවසුවා. කවුරුන් හෝ සිටිනවා නම් මේ ඊට සහ සඳ නැවත ගෙනත් දෙන්න. ඔහුට මාගේ දියණිය සරණ පාවා දෙනවා. මේ දැනගත් ග්‍රේසියානු වීරයා රජු හමුවීමට මාළිගයේ වෙතට ගමන් කරනවා. ග්‍රේසියානු රජු හමු වුණා. එවිට රජුට මෙසේ පැවසුවා. ග්‍රේසියා, ඔබ අතේ තමයි අපේ රාජ්‍ය අනාගතේ නොදා පවතින්නේ. ඔබ නැවත ඊළ සහ සඳ රැගෙන ආ යුතුයි. එසේ රජතුමනි, මම ඒ යුතු කරන්නම්. මෙසේ පැවසූ ග්‍රේසියානු අඳුරු මායා වනාන්තරයේ මැදින් තමන්ගේ ගමන ආරම්භ කළා. ඔහු මෙසේ ගමන් කරන විට ඉතා සුවිශේෂී පුද්ගලයෙක් ඔහුට හමු වුණා. ඇය තමයි මේ අන්තරු වනාන්තරයේ සිටින මායාකාරී. ඇය ඔහුට මෙසේ පැවසුවා. ඔබ සොයන සොයා ගැනීමට නම් හොර ඈත පෙනෙන කඳුවරල්ලෙන් එපිටට ඔබ යා යුතුයි. ග්‍රේසියානු මකුළුන් සිටින එම මායාකාර ගුහාව වෙත ගමන් කරා. ඔහු එම ගුහාවට ඇතුළු වුණා. මේ මොහොතේ ග්‍රේසියානු සහ මහරා අතර දරුණු ගැටුමක් ඇති වුණා. ග්‍රේසියානු මහරා විනාශ කර චන්ද්‍රයා නිදහස් කර හැරියා. ග්‍රේසියානු සූර්යාස්තයා නැවත ගමන ආරම්භ කළා. ඔහු ලෝදියක ගුහාවේ අතුල වෙතම ගමන් කරා. ග්‍රේසියානු වද සිදු වුණේ ඉතා දරුණු රතු මකරා සමග සටන් කිරීමට. ග්‍රේසියානු රතු මකරාගේ දුර්වල ස්ථානය සොයාගත්තා. ග්‍රේසියානු සූර්යා නිදහස් කොට යවුවා. නැවතත් මුළු රාජධානියම සූර්යාලෝකයෙන් වැළලුවා. මකරුන්ගේ විනාශයත් සමගම මායා ගුහාවත් විනාශයට පත් වුණා. මුළු රාජධානියේම වැසියන් රජතුමන් සහ කුමරිය සමග එක්ව තමන්ගේ ජය සැමරුවා. මේ අතර ග්‍රේසියානු තමන්ගේ නගරයේ වෙත ඇතුළු වුණා. ඔහුව සෑම ජනතාවක් විසින්ම හරි සරෙන් පිළිගනු ලැබුවා. ග්‍රේසියානු සිදු කළ මෙම වීර ක්‍රියාව නිසා රජතුමා ඔහුට වීර පදක්කමක් පිරිනැමුවා. මෙලෙස ඔවුන් ලැබූ ජයග්‍රහණය දින ගණනාවක්ම ප්‍රීති ගෝසා මැද්දේ රුමේනියානු ජනතාව සැමරුවා.
යාල් වැසියන්ට අලුත් ආරම්භයක් ලැබුණා. රජතුමා පොරොන්දු ආකාරයට ග්‍රේසියානු සහ ඉලියානා කුමරිය අතර විවාහය සිදු වුණා. රුමේනියානු ජනතාවට සෞභාග්‍යමත් කාලයක් උදා වුණා.